අපි බලමු go කියන verb එකත් එක්ක කොහොමද past tense එකයි past participle එක හැදෙන්නේ කියලා. go කියන එක past එකට යද්දි went වෙනවා. උදාහරණයක් I went to school. මම පාසල් ගියා. past participle එකට යද්දි have කියන එකත් එක්ක have gone වෙනවා. උදාහරණයක් විදිහට I have gone to school. මම පාසල් ගිහින් තියෙනවා. ඉතින් මේ දෙකම සිද්ධ වෙන්නේ අතීත කාලේ වුණාට මේ දෙකේ තේරුම වෙනස්. buy කියන එක දැම්මොත් එහෙම she bought a phone. buy කියන එකේ past tense එක තමයි bought කියන එක. she bought a phone කියන්නේ ඒ දුරකථනයක් මිලදී ගත්තා. she has bought a phone කියන්නේ ඒ දුරකථනයක් මිලදීගෙන තියෙනවා. play. they played football. play කියන එකේ past tense එක played. they played football කියලා කියන්නේ ඔවුන් පාපන්දු සෙල්ලම් කළා. they have played football කියන්නේ ඔවුන් පාපන්දු සෙල්ලම් කරලා තියෙනවා. past participle එකට යද්දී have කියන එකත් එක්ක ඇවිල්ලා they have played football. eat. he ate lunch. eat කියන එකේ past tense එක ate. එතකොට ate කියන එකත් එක්ක ආවට පස්සේ he ate lunch කියන්නේ ඔවුන් දවල් කෑම කෑවා. يعني දවල් කෑම ගත්තා. he has eaten lunch. ඔහු දවල් කෑම අරගෙන තිබෙනවා. write. she wrote a letter. ඇය ලියුමක් ලිව්වා. write කියන එකේ past tense එක තමයි wrote කියලා කියන්නේ. she has written a letter. ඇය ලියුමක් ලියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි past participle එක හැදෙන්නේ.